ලෑස්ති වෙනවා ගෙදර යන්න. නිකන් මේ මම නිකන් හොරා ගන්නට දාලා කතා කරන්න ලෑස්ති වෙන්න බෑ. තමුසට පිස්සුද ඔය? මොකද්ද කරන්නේ ෆෝන් එක ඔබ විභාගයක් කියලා ගන්න නැද්ද පාඩම් කරන්න? හරි හරි අද දවසට පාඩම් කරලා ඉවරයි ආපහු හෙට. මේ මන්දන්න. තමුසට පිස්සුද ඔය? පිස්සුද කියලා දෙන්න. නෑ. මං කිව්වේ මේ බලන්න ඔයාගේ සපත් දේ වරද දෙගන්නේ. අප්පඩෝඩු. ඒක තමයි මන් දැක්ක මිනිස්සු මන්දී අමුතුතර බලලා hina වෙනවා. සිහි කල්පනාවක් ඇත්තෙම නෑ නේද? නේ මන් දෝයි මේ දවස්වල නම් සිහියක් ඇත්තෙම නෑ. සිහි කල්පනාවක් ඇත්තෙම නෑ. මතකයක් නෑ. අනේ මන්දලම් මටත් එපා හිතා ගන්න බෑ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. සපත් දෙක ජාද දෙක හරි. තමුසේ මේස් දාලත් නෑ. අර හැබැයි ඉතර නෝට් එකේ නැතුව දිනේ. මොකියොත් නම් පිස්සන් කොටුවේ තමයි යන්නේ. ඕ සිහි කල්පනාවක් ඇත්තෙම නෑ බං. ආරගේ ස්ට්‍රෙසින් ද දන්නෙත් නෑ. හරි මම යනවා ගියතුන්. මේ මාර වැඩන්න වෙලා තියෙන්නේ අද? බලන්නකෝ අද මේස් දෙක දාගෙන ගිහිල්ලත් නැහැ. ඒ මදියට තපත්තු දෙක මාරු කරගෙන ගිහිල්ලා තියෙන්නේ. මොන සිහියෙන්ද අනේ ඉන්නේ? මට මන්දියා මිනිස්සු 아무තු විදිහට බල බල හිනත් වුණා. නාත්තතු තියෙනවා. මේස් දෙක දාගෙනවත් නැහනේ. මේස් දෙක හිතන්න එපා සපත්තු දෙක බලන්න සම්පූර්ණයෙන්ම ජාති දෙකක් තියෙනවා. අයියෝ. සිහියක් නැහනේ ඔෆිස් එකේ කොහොම වැඩ කරනවද දන්නේ නැහැ. මොනිසෙට මේස් දෙක දාන්න අමතක වෙනවද දන්නේ? අදුම තමයි සපත්තු දානකොට අමතක වෙන්නේ මේ අනේ මේ සපත්තු දෙකක් මාරු කරලා දාගෙන තියන්නේ. මේ අනේ මේ තේ එකක් හදාගෙන නෝ තේ එකක් තමයි දෙන්නේ. අනේ හදාගෙන. මේ කොන්ද ඒක තමයි ඔනේ අම්මේ කක්කරිය අමතක වුණා වගේ වාරික දෙක දැම්මේ නෑනේ මල කෙලියයි පර්ස් එකේ සල්ලි ටික දාන්න අමතක වුණානේ පොටසි කේස් එක තව එකක් ගියොත් වාරික තුනක් ගියොත් කේස් කොහෙද දෙන්නේ පර්ස් එක මේ මගේ පර්ස් එක දැක්කද? ඇයි ඔෆිස් ගෙනිච්චද? පර්ස් එක නම් අරන් ගියා වගේ තමයි මතකද? ඒකට දැන් එක නෑනේ. පර්ස් එක නා බලන්න බෑග් එක කියන්නේ ඇති ඔයාලට සිංගස් කියනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒකේ රුපියල් 50000ක් තිබ්බනේ. 50000? ඔව් 50000ක්. ඔය දෙන්න බෑග් එක මම බලන්න. බෑග් එක හොඳට බැලුවා. ඒ බලන්න ඕනේ නෑ බෑග් එක. බෑග් එක දෙන්න බලන්න. දැන් මං කිව්වනේ බෑග් එක බැලුවා. 3-4 පාරක් මං බැලුවා. අත දාලා ඔක්කොම කරලා බැලුවා බෑග් එක. තිබ්බේ නෑ. ඉතින් නෑ. ඔයා ඒ බලන්න ඕනේ නෑ බෑග් එක. ඔය ලාච්චුල පොඩ්ඩක් බලන්න ඇරලා.
මේ ලාච්චු වල කබඩ් වල පොඩ්ඩක් තියනද කියලා වාද අස් කරනවානේ හැම වෙලේම මස් කරලා දැම්මත් දැන්නේ පොඩ්ඩක් බලන්න ඒවා 50,000ක් ඊයේ මම 5000 කිල්ලෝම තමයි දෙන්න බැරි 50,000ක් තියෙන කොහමද ගාව මේ හොඳට අහගන්න ඉන්ස්ටෝල්මන්ට් දෙකක් දාන්න තිබ්බා ලීසින් එකේ ඒකට තමයි රුපියල් 40000ම තිබ්බ ඉතුරු 10000න් ඇඳුම් ගත්තාම හරියනවා ඒකේ 5000ක් වාට දුන්නාම ඉතුරු 5000න් මම මල කන්නද ඒ 5000 තමයි මගේ පොඩි පොඩි වැඩවලට තියෙන්නේ තව වාරිකයක් ගියොත් විනාශයක් වෙන්නේ ඔයාලට තේරෙන්නේ නැහැ ඒවා වාරික 3ක් ගියාම ඉවරයි ක්‍රිබ් එකටත් යනවා ඔයාලට තේරෙන්නේ නැහැ මං කියනවා මේ ඇඳුමක් මතක් කරන මේ වෙලාවෙත් පිස්සු ගේන්නේ කාටද දන්නේ නැහැ පිස්සු මේස් නැතුව සපත්තු දානවා සපත්තු දෙක මාරු කරලා දා ගන්නවා දැන් පර්ස් එකක් නැති කරගෙන කාටද දන්නේ නැහැ පිස්සු මොකද මගේ දිහා වල බලන්නේ ගෙම්බෙක් වගේ ඇත්ත කියනවා පර්ස් එක ගත්තද නැද්ද පර්ස් එක ගන්න මං පිස්සු කියලා හිතුවද මට පිස්සුද ඊයේ සල්ලි ඉල්ලපු වෙලාවේ දුන්නේ නැති නිසා පර්ස් එක උදේ අරගෙන තමුන් සල්ලි ගත්තද නැද්ද අනේ මේ මට රෙදි නැති වුණාට වගේ පර්ස් එක මට වැඩක් නැහැ උදේ ඉඳලා පර්ස් එක මට තිබ්බා කියලා මතක නෑ ඊයේ තිබ්බා කියලා තමයි මතක හරි අන්තිම වතාවට අහන්නේ මේක හොඳින් විසඳගන්න ඕන නම් පර්ස් එක ගත්තද නැද්ද කන්දාන වෙලා තියෙන්නේ මගේ අකා උස්ස ගන්න එපා වාරික දෙක දැම්මේ නැත්තම් වාහනේ අරන් යනවා හරි ඒකයි ඒ සල්ලි ටික තිබ්බේ ඊට කලින් වාරික දෙක දාන්න පර්ස් එක ගත්තනම් දෙන්න අය මට කියන්න තියන්න එපා පර්ස් එක ගත්තේ නැහැ අනේ එහෙනම් මම මොකටද මෙච්චර හොයන්නේ පර්ස් එක ගත්තනම් දෙනවා මම විනාඩි 10 දෙන්නේ මට පර්ස් එක වල දුන්න නැත්තම් තමුන් ලෑස්තිනවා ගෙදර යන්න හරි මම කියන්න එපා මං ගත්තේ නෑනේ පර්ස් එක හොල්ම විශ්වාස නැද්ද ඔච්චරටම අම්බුන් නැත්තම් පයින් ගහලා ලවන්නේ හොඳට මතක තියාගන්න එක විනාඩි 10 දෙන්නේ හරි මෙයා ගත්තේ නෑම කියනවනේ චමිදුවා ඉතින් මම මොකත් එක්ක තමයි මේ වැඩේරිලා ආවේ මුලින් 1000ක් කිල්ලුවා ෂුවර් එකට මුන් තමයි ගන්න නැත්තේ පරයා ෆෝන් එක නෑ ෆෝන් එක කාමරේ ඉඳන් යන්නකෝ Come on. Mày bỏ đi kìa. Mẹ thiên nè. කතා කරන්නේ. උන් යාළුවෝ. මොකද? කමාට මාව මතක් කළා. චබිදු මහත්තයා. ඔයි. ඊයේ 1000ක් කිල්ලුව වෙලාවේ නෑ කිව්ව නිසා හරිද කැතඩ කරන්න එපා ඔයි තෝමයි පර්ස් එක ඉස්සුව නේද මේ බෙම්මන් සල්ලි ඉල්ලපු වෙලාවේ ඔබ ගාව සල්ලි නෑ කියලා මට එන සද්දයක් දැම්මේ එහෙමයි කියලා උඹේ පර්ස් එක ගන්න මට පිස්සු කියලා හිතුවද නිකන් මේ මම නිකන් හොරා ගන්නට දාලා කතා කරන්න නැස්ති වෙන්න බෑ ඕන හොරෙක් ඉතින් හොරගමත් කරාම ඕන එකෙක් කොහම තමයි පිළිගන්නේ නෑනේ හරිද දැනගනින් අඩෝ මගේ වාරික දෙකක් දාන්න තිබ්බ සල්ලි රුපියල් 50000ක් තිබ්බ පර්ස් එකේ රුපියල් 40000ක් යන වාරික දෙක දාන්න හරිද උඹ ඒක තමයි ගත්තේ පරයා මම රුපියල් 1000 ඉල්ලුවේ දැන් උඹ ඔය කීන විදියට රුපියල් 50000ක් එකනේ පර්ස් එකට ඇතිලා තියෙන්නේ මාර යාළුවෝ උඹලා සමිදු මේ හොඳට අහගන්න මේ බම්ම යාළු ෆිට් එකට කියන්නේ හරි අනේ මේ මචං පර්ස් එක ගත්තා නම් දිහා උඹ 1000 තියාගනි මට පර්ස් එක දීපන් උඹේ උඹලා වැඩක් නෑ කතා කරලා තිහම්බ ෆෝනේ මට මේ උඹේ පර්ස් එක කරගන්න ගන්න පිස්සු නෑ. යකෝ රුපියල් 1000 කිව්වම දෙන්න බැරි එක. රුපියල් 50000ක එක පර්ස් එක නැති කරගෙන. හොඳ වැඩේ તો. හොඳ වැඩේ. දියු බලන් ඉඳලා තෝ කරපු ඒ ජන වැඩේ. ඒකයි තොට හොනේ. මේ මෙච්චිම ෆෝන් එක රෙද්ද. ඌරුව. හෙලෝ. චමිදු. ඉවත් මට සැකයි. එක්කම එක්ක අරයා. ඌරුව.
පියල්දා ඉල්ලුවේ ඒක දෙන්න බෑ ගන්න 50,000ම නැති කරගෙන තරේටි තව වාරිකයක් ගියොත් විනාශයක් වෙන්නේ. ඔයාට තේරෙන්නේ නැහැ. වාරික තුනක් ගියා නෑ. ක්‍රිකට් කන්නාඩ වෙලා තියෙන්නේ. දැන් මං කිව්වනේ බෑග් එක බැලුවා. 3-4 පාරක් මං බැලුවා. අත දාලා ඔක්කොම කරලා බැලුවා බෑග් එක. තිබ්බේ නෑ. තින්නේ නෑ. කේස් එක තව එකක් කිව්වොත් වාරික තුනක් කිව්වොත් කේස් කොහෙද තියෙන්නේ? Siri. Leasing company neda. Usa nokarad bෑ. හෙලෝ හෙලෝ පස්නු සර් මම කතා කරන්න සර් සානකයි සානක මල්ලි කියන්න ඔව් මේ සානක ඊයේ සල්ලි දුන්නේ මේ ඒකස වාර්ග දෙක කැපිලා දැන්කු තැරියස් නෑ අපට සිරි ඕනේ මම ඊයිලෝට සල්ලි ටික දුන්නන දාන්න ඕ අර මේ ඊ කවුන්ට එකට දැම්මේස ඒකස මේ නයිටරන්න එක ගි තෝම කැපෙන්න්න දිනේද මල්ලියද ඔවෝස වාරිකත ගෙහෙම කැපෙනනි දැම් පොඩ්ඩක්ත් බයින දෙයක් නෑ සම්පූර්ණව කැපිල තියන්න බලන්නකො ඉතින් සිහි කල්පනාවක් නැති ඇටි ඒකන මේ එකින් මේකින් පර්ස් එක නෑන මල්ලි පිප්පොකටත් ගැව්වත් දන්න කවරුහර නෑනෑස බෑගකට දාගත්තා බෑගකට දාගත්තා බෑගට දාගත්ත නෑමල්ලි නෑ මං බෑගික බැලුව මේ දැන් තුන් අතර පාරක් බැලුව බෑග නෑනෑස මටන හොඳර මතක බෑගකට දාගත්ත කියලා පොට හොඳට බල නෑනසාන මං බැලුවා මේ බෑගගෙන බෑගගෙන මං හොඳට බැලුව බෑගේන නෑන ම කිනට එක පාරක් බෑග බලන්න තවපාර මට හොඳට මතක බෑගකට දාගත්ත කියලා ඔහු හොතරම ශුව මේ සානක මේ මං පර්ස් එක ඔයාගන්න බෑගකට දැම්මනෑ කියලම සිංහලෙන් කිව්වනේ බෑගගේ නෑ පර්ස් එක දැන් 4-5 පාරක් බැලුව බෑගක තියෙනවද කියලා බෑගගේ නෑ නෑස බේ මම ති දැක්කහිද කිවස මම උදරම දැක්කස බෑගකට දාගන්න ඉන්න මේ ඔයාගට බලාගන්න මං එක බලාගන්න හයත් පාරක් බැලුව මේ බෑගක තියෙනවද කියලා නැස ම දැක්කස දාගන්න ම එකයි මගත්තාගන්න තිය පන්සානක ෆෝර්න් එක ඉස්සුනුන්ට තිබනේ ශක්ද අයලද හොයි ඒ සලිදාපය කට කොද විදි මතක තියෙන පුළන් බෑගක නෑකවූ බෑග ඉදරන්න ඇත්තෙන්නකෝ බිඳුවක්කය අරගෙන තියෙන බෑකිවන්න න්න බැලුවන් බෑගේ මේකනේ මොන්කිව්වේ දෙන්න බෑගි මම බල එක උදර බැලුවා බලන්න ඕනේ බෑග් නෑන ම කිනට එක පාරක් බෑග බලන්න තවපාර බෑගගේ නෑ මං හොඳට බැලුවා බෑගේ නෑ මට හොඳට මතක බෑගකට දාගත්ත බෑගකට දැම්මේ නෑ කියලා මං සිංහලෙන් කිව්වනේ බෑගගේ නෑ මං කිව්වේ බෑගගේ නෑ මං දන්න දැයි මට ඔන්ලාට මට සීකල්පනා මං කිව්වා 3-4 පාර 6-7 පාර 7-8 පාරකුත් බැලුවා බෑග් එකේ නෑ නෑ ඉතින් අපිට ඉතින් මට පොඩ්ඩක් තව හකියා ඉතින් ඉතින් මේ යාව ගෙදර යන්නේ හරි මේ පර්ස් එකට රුපියල් පිස්සු දායි 50,000 ඕ වැඩක් නෑනේ මට වැදගත් ඉතින් අපේ ආදරේ තමයි මට වැදගත් ඒක හරිද ඔයාට පර්ස් එක හම්බුන දවසක තමයි තේරෙන්නේ මට කියපු දේවල් ගෙදර යන්නත් කිව්වා මට නෑ අච්චදිවාට තුට්ටක් වැරදුනා මම පිටුට ඉවත් කරේ ඉන්නකෝ මේ පර්ස් වැඩක් නෑනේ පර්ස් අමතක කරලා දාන්න එන්න මෙන්න මෙහෙට එන්න එන්න
අපව කාටවත් මේක හොයාගන්නම් දෙන්නේ. හිත හිරි වැටුණාද